ඇතර ඒම අවස්ථාවක් ලැවිච්ච එකට ඉස්සලම සතුට වෙන්නේ මම මේගුමේ මේ හරිම ලස්සන තැනක බේස් වෙලා තියෙන මේ පොයින්ට් එක. ඒ පාය නැතුව මේ මීගම ඉන්නයිට කියන්නේ නිගම්බ ඉන්නයිට කියන්නේ ඇවිල්ලා මෙතනින් මහගන්න නම්බර් 1 ක්වොලිටි තැනක් ක්වොලිටි වැඩ කරන ක්වොලිටි තැනක්. ධනුක සම්පත් ගැන කියන්න තියෙන දේ තමයි හරිම නිහතමානීකමක් තියෙන හරිම වැදගත් විදිහට ජීවත් වෙන හරිම සුන්දර මිනිස්සෙක්. දනුක මෙන්ස් ඩිසයිනර් වෙයා ග්‍රෑන්ඩ් ඕපනින් එක මේගම ශාඛාව අද දවසේ විවෘත වුණා. ඉතින් අපිත් එක්ක දන්න කියන කෙනෙක් ඉන්නවා. ඒ හඬ ඇහුවාම ඒ රුව දැක්කහම ප්‍රසංග වේදිකාවේ ඒ හඬ ඒ රුව අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඉතින් ආයුබෝවන් රොසයි. අයිවන් මාලි අයිවන්. ඉතින් දැන් ප්‍රසංග වේදිකාවේ අයියව දැන් ලස්සනට දකින්න අපිට මේ පුළුවන්කම තියෙනවා. දැන් අපි කතා කරන්නේ අද ලස්සන ගැන, එතකොට ඇඳුම් ගැන මේ ගැනනේ. දැන් මේ මීගමුවට මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන එහෙම නැත්නම් මේ වගේ මීගමුවේ ඉන්න හැමෝටම ලස්සනට අඳින්න අවස්ථාවක් හදලා දෙන එක ගැන අයියාගේ අදහස දැනගන්න කැමතියි. ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබිච්ච එකට ඉස්සලම සතුට වෙන්නේ මම. මොකද මට මගේ ඇඳුම් ටික මහගන්න පුළුවන් නේ. මේ ඇත්තටම කියනවා නම් මේ මීගමුවේ මේ හරියම ලස්සන තැනක බේස් වෙලා තියෙන මේ පොයින්ට් එක. ඉතින් මේ මං හිතන්නේ ලස්සනට අඳින්න ඇත්තටම මේකට කතාවක් එකතු කරන්නම් මං. මොකද සමහර තැන් වලින් ඇඳුමක් මැහුවම මෙෂර්මන්ට් එක අරන් මැහුවම හැබැයි ෆිට ඕන් එකේදී තියෙන්නේ මහපු එක නෙමෙයි. අංක එක උක. දැන් මෙයාගේ තියෙන වෙනස දනුක ටේලර්ස්ලාගේ තියෙන වෙනස තමයි අරන් මහන එක ආයේ මැහුවම තමයි. ඒක ආයේ ගන්න මෙෂර්මන්ට් එකටද ආයේ කස්ටමර්ට ආයේ ඒක ඇඩ්ජස්ට්මන්ට් කරන්න දෙයක් නැහැ. ටිකක් අනිත් එක දෙනවා කියන දවසට වන් ෂොට් දෙනවා. ඒක නිසා බය නැතුව මේ මීගම ඉන්නයිට කියන්නේ නිගම්බ ඉන්නයිට කියන්නේ ඇවිල්ලා මෙතනින් මහගන්න නම්බර් 1 ක්වොලිටි තැනක් ක්වොලිටි වැඩ කරන ක්වොලිටි තැනක්. ඒ වගේම තමයි අපි දනුක ගැනත් දැනගන්න කැමතියි. දැන් මේ දනුකලා එක්ක අයියලා හැමදාම ගනුදෙනු කරනවා, කටයුතු කරනවා. එතකොට ඒකත් එක්ක දනුක සම්පත් ගැනත් අපිට පොඩි දෙයක් කියන්නකෝ. ඔව් දනුක සම්පත් ගැන කියන්න තියෙන දේ තමයි ඇත්තටම මේ අර වැඩිත් ක්වොලිටිට කරනවා වගේම ක්වොලිටි මිනිස්සෙක්. මම ඉස්සෙල්ලත් අර කෙනෙක් එක්ක කතා කර හිටියේ. ඒ කියන්නේ මේ හරි කාම් මේ මිනිස්සයා හරි තැම්පත් මිනිස්සෙක්. කතා කරද්දි මං දවසක් ඇහුවා මල්ලි දැන් අපිට තරහ යනවා මොකක් හරි වැඩකදී මේ මල්ලි වාට මේ කස්ටමර්ස්ලා එක්ක වැඩ කරද්දි වාට තරහ අයියේ මොකක් හරි කෝල් එකක් ගත්තත් මොකක් හරි කලබලේ කොච්චර අපි කලබලේ ගත්තත් අයියේ ඔව් රෝසයි කියන්න අයියේ ඔහොම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ හරිම නිහතමානීකමක් තියෙන හරිම වැදගත් විදිහට ජීවත් වෙන හරිම සුන්දර මිනිස්සෙක්. ඒක තමයි කෙටි වචනෙන් කියන්න පුළුවන් එකම දේ. හොඳයි. ඉතින් ඒත් එක්කම තමයි දැන් රෝස් අයියාගේ වැඩ කටයුතු පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. මල්ලි මේ ටික ඇත්තටම කියනවා නම් අර පුරුදු විදියට ෂෝස් ටික තමයි යන්නේ. ඉතින් ෆ්ලෑෂ් බෑක් එක් බෑන්ඩ් එකට සාමාන්‍ය මාසවල වගේම අප්‍රේල් මාසවල වගේම සාමාන්‍ය බෑන්ඩ් වල වැඩි වෙන්නේ අප්‍රේල් මාසෙනේ. ඉතින් ඒක කොච්චර කාලයක් වෙනවද බෑන්ඩ් එකත් එක්ක? දැන් මේ යන්නේ මල්ලි මගේ 22 වෙනි අවුරුද්ද 22ක් ෆ්ලෑෂ් බෑක්. එතකොට ඒ පුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා. දැන් මම ඊයේ යංගොඩ ෂෝ එකක් තිබිලා මම මේ වැඩේට ආවේ. දැන් ආයේ මෙහෙම ගිහිල්ලා පොඩි නිින්දක් දාලා කෑගල්ලේ ෂෝ එකක් තියෙනවා. ඒකට යන්න දෙනවා. අඩුවක් නෑ. තමත් කාර්යබහුලයි. පොඩ්ඩක් ඉතින් තියෙනවා. බොරුවට නෙමෙයි අර බොරුවට බිසි එකක් නෙමෙයි. ඇත්ත තත්ත්වය ඕක තමයි. රයිට්. ඉතින් අපි වැඩ කටයුතු වලට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. ජයවා මල්ලි ජයවා.